ඔන්න මචන්ලා ආපෝ පාරක් ඉරාන යුද්ධේ ගොඩක් භයානක වෙන්න තමයි යන්නේ. මොකද ට්‍රම්ප් දවස් ගණන් දීලා දිනවා ආපෝ ඉක්මනටම යටත් වෙන්න නැත්නම් නැති වෙන්නම ගහනවා කියලා ඉරානෙට. ඉරානයත් මොකක්ද කරලා තියෙන්නේ හෝමුස් සමුද්‍ර සංධියෙන් සල්ලි ගන්න පටන් අරන් තියෙනවා ආපෝ යන යන්නේ නැව් වලින් මේ මට මේ ගාන දිලා තමයි යන්න ඕනේ. එහෙම නැත්නම් උඹලට යන්න බෑ කියලා. ඒ කියන්නේ එහෙම සල්ලි දෙන්නේ නැති මේ නැව් වලට යන්න දෙන්නේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා. ඉතින් දැන් ඇමරිකාව මේකට කැමති නෑ. ඇමරිකාව කියන්නේ නෑ මේක ඔයාලා සල්ලි ගන්න බෑ. ඔයාලා කොහොම හරි මේක මේ සල්ලි ගන්න බෑ හෝමුස් සමුද්‍රය විවෘතව තබන්න කියලා. හැබැයි ඉරානය කියන්නේ නෑ හෝමුස් සමුද්‍ර සංධියෙන් යන්නේ නැව් වලින් අපි සල්ලි ගන්නවා හෝමුස් සමුද්‍ර සංධිය අපේ කියලා. මේ කියන්නේ සමහර නැව් වල ඉතින් හෝමුස් සමුද්‍ර සංධියෙන් යන නැව් වලට ඉරානය සල්ලි ගන්න නෑ. උදාහරණයක් විදිහට චයිනා නැව් එහෙම ඒ වලින් සල්ලි ගන්න නෑ ඉරානය. ඉරානය ඒවර නිකම්ම ඔහේ යන්න දෙනවා. ඒ කියන්නේ මේ ඒවා ඉරානයේ ලොකුම යාළු වෙන්නේ මේ චීනය කියලා කියන්නේ ඒ නැව් වලට යන්න දෙනවා. කොහොම හරි මේ දැන් ඉතින් මේ ආපහු එකපාරට ලොකු ආපහු යුද්ධේ භයානක වෙන පාරක් තමයි පේන්න තියෙන්නේ. කොහොම හරි මේ ට්‍රම්ප් තව කියලා තියෙනවා මේ ඉරානයේ නැව් යාත්‍රා ඔක්කොම විනාශ කරලා දාන්න කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි දැන් මේ වෙනකොට ලෝකේ යන්නේ. ඊට පස්සේ තව දැන් ඊශ්‍රායලයේ ෆුල් රෙඩි පිටේ ඉන්නේ ඕන වෙලාවක් ගහන්න බලාගෙන. කියන්නේ මේ වෙපන් එහෙම සූදානම් කරගෙන. ඉතින් මේ වීඩියෝ එක කරලා තව ටික වෙලාවකට පස්සේ සමහරට මම මේ වීඩියෝ එක කරන අවස්ථාව වෙනකොට යුද්ධය පටන් අරගෙන තියෙන ඉඩ තියෙනවා. ඉතින් මම දන්නේ මේ වීඩියෝ කොයි වෙලාවෙ අප්ලෝඩ් වෙයිද කියලා. සමහරට යුද්ධය පටන් අරගෙන සමහරට මම පුළුවන් තරම් ඉක්මනට මේක අප්ලෝඩ් කරනවා. මේ තාමත්ම ඉක්මනින්ම ආපහු යුද්ධය පටන් ගන්න හොඳටම ඉඩ තියෙනවා. ඉතින් අර වැඩේ තියෙන්නේ ලංකාවට වෙන වැඩේ. දැන් මේ ලංකාව යුද්ධය වැඩි වෙනවා කියන්නේ හලෝ ලංකාවට තමයි උත බලපෑම් වෙන්නේ. මොකද මේ ඉන්ධන මිල වැඩි වෙනකොට අපිට ඉන්ධන සඳහා ගෙවන්න තියෙන මිල ගොඩක් ගෙවන්න වෙනවා. ඩොලර් වැඩිපුර ගෙවන්න වෙනවා. එතකොට රටේ තියෙන ඩොලර් සංචිතය හිදෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් නපුරු බලපෑම් ලංකාවට එනවා මෙන්න මේ යුද්ධයෙන් හින්දා. ඉතින් දැන් තාම ඉතින් නෑ ඉතින් අපේ රටේ මම හිතන්නේ මේකට අපිට ප්‍රතිචාර තියේ කියලා. කියන්නේ ලොකු යුද්ධයක් ගියොත් එම ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වෙන වගේ එකක් තමයි තියෙන්නේ. සමහර විට 2022 වගේ එකක් එයි දන්නෙත් නෑ. ඉතින් ඒක ඉතින් තීරණය වෙන්නේ රටේ ඉන්න මේ නායකයන්ගේ දක්ෂතාවය මත තමයි. ඒක හරියටම කියන්න දන්නේ නෑ. ඒ වුණාට පේන විදිහට අනේ මන්ද ඉතින් ආර්ථිකය පොඩ්ඩක් දැන් ඔක්කොම බඩු මිල වැඩි වෙලා තියෙන්නේ. ඔක්කොම බඩු මිල වැඩි වෙලා තියෙන්නේ. මොකද මේ යුද්ධෙ හින්දා. දැන් මේ යුද්ධෙ එන්න භයානක වෙනවා කියන්නේ රටේ ආර්ථිකය තව පොඩ්ඩක් පල්ලෙහාට යනවා කියන එක. යුද්ධේ නැවතුනොත් බැරි වෙලාවක්වත් යුද්ධේ නැවතුනොත් ඔන්න ආර්ථිකය පල්ලෙහා බහිනවටලා උඩට යන්න පටන් ගන්නවා. මොකද හොඳ මම කියන්නේ. ඉතින් මේ දැන් IMF එකකින් අපිට උදව් කරනවා. ඉතින් කොහොම යනවා. අපි බලමු ඉතින් ඉස්සරහට මොනවද වෙන්නේ කියලා.